අපිට මේ ඇමතිකම් බුණාතනේ. කට්නම් මේ ඇමති කටුනේ. ජනතාවට දීලා තියෙන වගකීම් තමයි. ඒවා වගකීම්. මේවට ගන්න ගොනාට අඳින් අපේ ජීවිත මේ ඇමතිකමකට වාහනයකට ලොකු මන්දිරයකට ඩොලර් බිලියනයකට දෙයකට මම මහා මාර්ග ඇමති. ලංකාවේ සතියෙම ලොකුම පොසතා වෙන්න පුළුවන්. ඊටම කට්ටිය තියා බලන්න. සතියෙන් පොසතා වෙන්න පුළුවන්. අපිට හිතෙන්නේවත් නැහැ. ඔයගොල්ලන්ට හිතා ගන්නත් බෑ. ඔයගොල්ලෝ බය වෙලා තියෙන ඒකයි ඔයගොල්ලෝ හනීෆ් යුසුෆ් මැතිතුමා වියදම් කරාකම ඔයගොල්ලෝ කලබල වෙන්නේ. මොකද ඔයගොල්ලෝ ගාන කතා කරන්නේ දන්නේ. ඔයන් තේරෙන්නේ පරිත්‍යාගශීලීව ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. එහෙම ගත්තොත් පොලිටිකලි සෝෂලි ඔබතුමාලගේ ගොඩක් අයින් හැම කෙනාම වෙන්න පුළුවන් ඉන්නේ ආලෝක වර්ෂයක් විතර පස්සේ. අපි අපේ ලයිෆ් ස්ටයිල් එක විකුණන්නේ නැහැ. අපේ අවංකභාවය, කැපවීම, වචනට වගකීම ඒක ලයිෆ් ස්ටයිල් එක. ඒ ලයිෆ් ස්ටයිල් එක මේ ඇමති කට්ටකට දෙකුණානේ. ආණ්ඩු බලයකට දෙකුණානේ. පිස්සු. එහෙම වෙන්නේ. අපි මොකද්ද කරන්න හදන්නේ? අපේ ජනතාව අපිට දීලා තියෙනවා ඕගොල්ලන් ගෙනියන මේ ප්‍රතිපත්ති ඕගොල්ලන්ගේ කණ්ඩායමක් විතර ඕගොල්ලන්ගේ පර්සනල් පොලිටිකල් ලයිෆ් එක හොඳයි. ඒ නිසා අපි ඕගොල්ලන්ට ඡන්ද දෙනවා කියලා. අපි දැන් මොකද්ද කරන්න හදන්නේ? අපේ පෞද්ගලික දේවල් මිනිස්සුන්ගේ ඔළුවේ පටලන්නේ නෙමෙයි. මිනිස්සු මේ වැලියුස් වලට වගකී ආදරය කරලා තියෙනවා. අපි උත්සාහ කරන ගරු සභාපතිතුමනි අවුරුදු 5ක් නෙමෙයි 10ක් 15ක් හරි වැඩ කරලා මේක නිව් නෝමල් කරන්න. දැන් අපි ඉන්න වලේ ඉඳලා කල්චරලි ඉස්සරහට යන මිනිස්සු ගැන හිතන ජාතිවාදය නැති හොඳ සමාජයක් කාන්තාව ගැන කිව්වා මම දන්නේ කවින්ද මන්ත්‍රීතුමා ළඟදී බස් එකේ ගිහලා තියෙනවා කියලා මොකද ගියේ නැතත් එතුමාගේ ප්‍රශ්නේ හොඳයි. එහෙම ප්‍රවාහන සේවයක් හදන්න එහෙම සමාජයක් හදන්න තමයි මහසෙ.